සංයුක්ත නිකායේ ස්කන්ධ දේශනාවල වෙනවා මට මතකයි රාග කියන ආමතුරු බ්‍රහ්මචර්යාති උච්චති කිත්තාවදානකෝ බන්තේ බ්‍රහ්මචර්යාති උච්චති. ස්වාමීනි මේ බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ මොකද්ද මේ බ්‍රහ්මචර්යාව කියන්නේ? ආර්යස්ස අට්ඨාංගික මග්ගස්ස ඒතං අදිවචන. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ කියන්නේ නිවන් මගටම කියන වෙනත් වචනයක්. එහෙනම් දැන් ආර්ය අෂ්ටාංගිකෝ මග්ගෝ කියන්නේ මොකද්ද? බ්‍රහ්මචර්යාව. බ්‍රහ්ම කියන්නේ ශ්‍රේෂ්ඨ ඉහළ. ඒකෝට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇවිල්ලා හැසිරෙනකොට එයාගේ හැසිරීම ඉහළ හැසිරීම. ශ්‍රේෂ්ඨ හැසිරීම. අර අසුරුතව පුහුණුම් කෙරුවේ හැසිරීම නෙවෙයි මෙයා තුලින් ගම්ම වෙන්නේ. පිළිගුවා. ප්‍රකටතා. ඒක ශ්‍රේෂ්ඨ හැසිරීම. ඒකෝට මේ බ්‍රහ්මචර්යාව වාසය කරන්න පුළුවන් පැවිද්දන් විතරද? වික්කු වික්කුණී උපාසක උපාසිකා කියන සිව්වන පිරිසම කවුරුත් නිවන් මාගේ දොරටුව විවෘත කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැසිරෙනවා. එයා ගත කරන්නේ බ්‍රහ්මචාරී ජීවිතයක්. එයා බ්‍රහ්මචාරීව ජීවත් වෙනවා. දැන් බ්‍රහ්මචාරීව ජීවත් වෙනවා එතන එයා බ්‍රහ්මචාරී පුද්ගලෙක්. දැන් බ්‍රහ්මචර්යාවේ පළමවල සෝතාපට්ටි ඵල, සකදාගාමි ඵල, අනාගාමි ඵල, අරහත් ඵල. බ්‍රහ්මචර්යාවේ අර්ථය කුමක්ද? රාගක්වය, දෝසක්වය, මෝහක්වය. රාග දේශ මොහ ඡේදවල. හරි. දැන් බ්‍රහ්මචර්යාවක් තියෙනවා. බ්‍රහ්මචර්යාවේ ඵල තියෙනවා. බ්‍රහ්මචර්යාවේ කෙලවරක් තියෙනවා. අර්ථයක් තියෙනවා. බ්‍රහ්මදාන පාරියෝසා. එහෙනම් දැන් බ්‍රහ්මචර්යාව බැහැ. නේද?